මේ පිනෙන් හාමුදුරුව මතු උපදින ආත්මවල වලදී බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කඩුවෙල ඉඳලා ආවේ. ඇත්තටම මට ලොකු දණහිස් වේදනාවක් තිබ්බා. පඩි පෙලක් නගින්න බෑ. හරියට හිටගෙන ඉන්න බෑ, විදින්න බෑ. ඉඳගත්තුත් නැගිටින්න බෑ. ඒ තරම් ලොකු වේදනාවක් තිබ්බා දණහිස් දෙකේ. දණහිස් දෙක හිටගම બ્લોක් වෙලා නිකන් වැටෙන්න යනවා වගේ එකක් තිබුණා. හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා වේදනාව කිව්වහම හාමුදුරුවෝ කිව්වේ දණහිසේ නෙමෙයි ලෙඩේ තියෙන්නේ කොන්දේ කියලා. ඇත්තටම ඒ වෙලේ මට ඒක අදාහ ගන්නත් බැරි වුණා. නමුත් හාමුදුරුවෝ කොන්දට තමයි බෙහෙත් කරන්න පටන් ගත්තේ. විනාඩි 5යි ඒ කොන්ද මේව කරලා හාමුදුරුවෝ මගේ දණහිස මට නවලම පෙන්නුවා. ඉතින් නවලා ඇත්තටම මේ ලොකු සුවයක් දැනුණා. දැන් මට ගොඩක් මේ වෙකයි මට හරි අමාරුවෙන් හිටියේ. මට ඉඳගත්තොත් නැගිට්ටොත් ඒ දේවල් මෙතනම කරලා පෙන්නුවා. දැන් ගොඩාක් සුවයි. ඔයාලටත් කියන්න තියෙන්නේ දුක් විඳින්න එපා වේදනාවෙන්. එන්න විශ්වකර්මා හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා හාමුදුරුවන්ගෙන් බෙහෙත් කරන්න. කාන්තාවක් වුණා කියලා බය වෙන්න එපා. හාමුදුරුවෝ හරි කරුණාවන්තව බෙහෙත් කරනවා. කාන්තාවක් වීම නිසා හාමුදුරුවෝ ගාවට එන්න බය වෙන්න එපා. ඇවිල්ලා බෙහෙත් කරගන්න. හාමුදුරුවෝ හොඳට බෙහෙත් කරනවා. මේ පිනෙන් හාමුදුරුවෝ මතු උපදින ආත්මවල වලදී බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා. අපේ විශ්මිත විශ්මකර්ම මහා වාතභංග තෛලය කියන්නේ ලෝකෙ කොහෙවත් ගන්න නැති, ලංකාවෙත් කොහෙවත් ගන්න නැති අනුරාධපුර සිරිසු ආරණ විහාරස්ථානයට ආවොත් පමණක්ම ගන්න පුළුවන් මේ විශ්මිත විශ්මකර්ම මහා වාතභංග තෛලය. හෙළ රජ දවසේ රාජකීය වෙදදුරන් විසින් භාවිතා කරමින් එදා හිටන් අද වෙනකන් ඒ සත්‍ය ඒ විදිහටම පවතින අපිත් ප්‍රාතිහාර්ය පාලා පෙන්නපු ඒ විශ්මකර්ම තෙල ගැනයි ඔබට අපි කියන්නේ. ගාලා බලන්න මේ තෙල අරගෙන ඔබ දනිස් අමාරුව, කොන්දේ අමාරුව, අත්පා හිරිවැටීම්, කෙන්ද පෙරලීම් ආදී දියවැඩියා රෝගින්ගේ කකුල් හිරිවැටීම, ඒ වගේම කොඳු වැට පෙළේ එන සියලු වේදනා, කොඳු වැට දිරලා, ආතරයිටිස්, හන්දිපත් රෝග, මේ ඇති සියලු රෝග, වාත රෝග භංග කරන මේ විශ්මිත මහා වාත භංග තෛලේ රාජකීය වෙදදුරන් භාවිතා කරපු ඒදා අතීතයේ වෙදදුරන් භාවිතා කරපු පුස්කොළ පොතේ සඳහන් පරිද්දෙන්න තඹ හැලියේ ඒ පුරාණ ක්‍රමයටම අපි අදත් හිඳිනවා. ඒ හින්දා එහි ගුණ අඩුවක් නැතුව අදටත් පවතිනවා. අපිට ඕන වෙන්නේ මනුස්සකමත් එක්ක ලංකාවේ ඉන්න බොහෝ අයට මේ ආරෝග්‍ය පරම ලාභය ලබා දෙන්න. ඒ නිසා අපි මුදලටත් වඩා මනුස්සකමට මේ වෙදකම කරන්නේ. ඉතින් ඒ නිසා අපි රෝගීන් බලන්න රුපියලක්වත් අය කරන්නේ නැහැ. අපි මේ බෙහෙත් තෙලට විතරයි මුදලක් අය කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට කියන්නේ ඔබ අපට කතා කරලා අපිව හම්බෙන්න එන්න. මේ තෙල් එක ගාලා බලන්න. කෑවොත් ඔබ කියයි වාත භංග තෙල නම් මහා විශ්මිත විශ්මකර්ම ප්‍රාතිහාර්යයක් පාපු තෙලක් කියලා. ඒ නිසා මේක කොහෙවත් ගන්න නැහැ. ව්‍යාජේවට අහු වෙන්න එපා. වාත භංග තෙල නම් සෝමරතන වෙදහාමුදුරු නිෂ්පාදනය කරන සිරිසු අරණේ මහා වාත භංග තෙලම ඔබ ගන්න ඕනේ. මේක නිකන් නෙමෙයි. ඔබ ඇවිල්ලා මේ වෙදමැදුරේ ප්‍රාතිහාර්ය පාල රෝගීන් සුව කරනවා බලන්න. ත්වන් සරණයි.